හායි යාළුවනේ කොහමද ඔයාලට? අද මම වීඩියෝ එකෙන් අරන් ආවේ ජපානයට එද්දි අපි මොනවද අරන් එන්න ඕන, අපි කොහොමද පිටු පැක් කරගන්නේ ඒ ගැන. මම නම් ගොඩක් ජපානයට එන්න කලින් වීඩියෝස් වලින් බැලුවා, දන්න අයගෙන් අහුවා අපි මොනවද ගේන්න ඕන, අවශ්‍යම කරන දේවල් මොනවාද එහෙම. ඉතින් මම හිතනවා ජපානයට එන්න ඉන්න ඔයාලටත් මේක වැදගත් වෙයි කියලා. ඉතින් මගේ channel එක subscribe කරන්න. හරි, දැන් අපි වීඩියෝ එකට එන්නකෝ බලන්න. මේ වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන්ම තියෙන කෑමක් හදාගන්න යද්දී අපිට ඕන කුළු බඩුයි අනිකුත් ද්‍රව්‍ය කිහිපයක්. මුලින්ම කියන්න ඕන මම බඩු පැක් කරගන්න ඇඳුම් කුළු බඩු ඒවා පැක් කරගන්න වැකුම් බෑග්ස් ගත්තා. මම ගත්ත පේජ් එක මම මෙතනින් දාන්නම්. මේ පේජ් එකෙන් තමයි ඕඩර් කරලා ගත්තේ. එක එක සයිස් වලට අපිට ගන්න පුළුවන්. තව අපි පොඩි කෑම වර්ග දාන්න, හාල් මැස්සෝ, ඉස්සෝ වගේ දේවල් දාන්න මම මේ වගේ පොඩි බෑග් ගත්තා. මීට අමතරව තව සිප්ලොක් බෑග්ස් වගේක් ගත්තා. ඒව නම් මෙතන නැහැ. කුළු බඩු වර්ග නම් සේරම වගේ අරන් ආවා. මම අරන් ආවේ පොඩි පැකට් වලින්. කහ කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, 3-5 කුඩු, ගම් මිරිස් කුඩු ඒ වගේ. තව විශේෂයෙන් කියලා එහෙම නැහැ. ඉතින් සොයා මීට් ගෙනාවා. ආපු ගමම කන්න මොන හරි හදා ගන්න ඕන හින්දා ගොඩක් කොත්තුමී ගෙනාවා. මං ගෙදරදිත් කොත්තුමී ගොඩක් කනවා. ඒ නිසා කොත්තුමී පැකට් නම් ගොඩක් ගෙනාවා. පපඩම්, සොයා මීටුත් පැකට් මං හිතන්නේ 10ක් විතර ගෙනාවා එක එක වර්ගවල. ලුණු, සීනි, පරිප්පු, උළුහාල්, කිරි පිටි, පිටිකල පොල් කිරි පැකට් නම් මම පොඩිම පැකට් වලින් අරන් ආවේ ඔක්කොම. මං හිතන්නේ පැකට් 50කටත් වැඩියෙන් මං ගෙනාවා. ඉතින් ආය තේකොළ ගත්තොත් තේකොළ නම් මං ගොඩක් තේ බොන්නේ නැහැ. ඒක නිසා ටී බෑග්ස් තියෙන පැකට් 2ක් විතර ගත්තා. බිස්කට් නම් පොඩි පැකට් ගොඩක් ගත්තා. කිරි පිටිත් ප්‍රත්ති එහෙම ලොකු පැකට් එකකුයි ආයේ පොඩි පැකට් ගත්තා. ලංකාවේ තියෙන අපි කෑම වලට දාන ඒ බඩු ඔක්කොම කුළු බඩු වර්ග මං අරගෙන ආවා. හදිසි හරි ඕනුනොත් කියලා. ඒ කියන්නේ ලංකාවේදී නම් කෑම හදලා නැහැ. නමුත් කෑම හදද්දී ඕන වෙයි කියලා හිතන ගොඩක් දේවල් අරගෙන ආවා. පොල් තෙල් බොතලයකුත් ගෙනාවා. මේ ආපු ගමන් මෙහෙන් යන්න බැරි වෙයි කියලා හිතලා. ඔතන පෙන්නන දේවල් වලට අමතරව මන් තව පාන් එකක් ගෙනාවා, පෙති පාන් එකක්. තව ඉතින් ගෙදර අපේ අම්මා හදලා දුන්න කෑම බීම තමයි. මං අර කලින් පෙන්නපු පේජ් එකෙන් ඕඩර් කරපු බෑග් එකට සේරම කුළු බඩුයි, තව සොයා මීට්, සම්පෝෂේ වගේ දේවල් දැම්මා. සීනි ලුණු වගේ ඒවා නම් ආයෙත් තව කවර් එක පැක් කරලා තමයි මේ කවර් එකට දැම්මේ. කරවල, තව හාල් මැස්සෝ ඒ වගේ ඒවා වෙනම තවත් සීල් කරා. ඒවා වෙනම දැම්මේ. මේවා නම් මම වෙනම පැක් කරේ නැහැ. ඔක්කොම එකට පැක් කරේ. මේ වැකියුම් බෑග්ස් එක තව පම්ප් එකක් හම්බෙනවා. බෑග් එකේ මූඩිය වගේ තියෙන කොටස ඕපන් කරලා පම්ප් එක ඒක ඇතුළට දාලා පම්ප් කරන්න තමයි තියෙන්නේ. මේ මගේ යාළුවෝ මගේ බඩු ටික පැක් කරලා දුන්නේ. සම්පූර්ණයෙන්ම වැකුම් වුණාට පස්සේ වීඩියෝ එකක් මන් ළඟ නැහැ. මම අර කලින් කිව්වා වගේ හාල් මැස්සෝ එහෙම අපි වෙනම කවර් වලට දාලා, සිප්ලොක් කවර් වලට දාලා මේ සීල් කරලා ආයෙත් ඔතලා තමයි දැම්මේ. තවත් මම ගෙනාපු කෑම වගේක් තිබුණා. ඒ කියන්නේ අර පොඩි ස්වීට් කෑම වගේක් ඒවත් ඔක්කොම වැකුම් කරලා ගෙනාවේ. මේ තියෙන්නේ වොෂ් බෑග් එක. වොෂ් බෑග් එක ඇතුළේ තමයි ටූත් ප්ලේස්ට්, ටූත් බ්‍රෂ්, බොඩි වොෂ් ඒව ඔක්කොම තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලටත් මේ වගේ වොෂ් බෑග් එකක් ගන්න පුළුවන්. මම පේජ් එක දාලා තියෙන්නේ. ඇත්තටම වොෂ් බෑග් එක මාර හයියයි. ඒක මේ ගැන බය වෙන දෙයක් නැහැ. මට නම් හොඳට තිබුණා. මම මේ බෑග් එකට තමයි ඔක්කොම බෙහෙත් බඩු දාගෙන ආවේ. ඔය පේන බෙහෙත් වලට අමතරව තව ડોක්ටර්ගෙන් ගත්ත බෙහෙත් වර්ගයක් තියෙනවා. ඒවා වෙනම දාගෙන ආවේ. ඔන්න ඔය විදිහට තමයි මම මගේ ලැගේජ් එකේ අත්‍යවශ්‍යම බඩු ටික රෙඩි කරගත්තේ. ඉතින් අදට අවසానයි. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් හදට සමුගන්න. බයි බයි.